ඔයා මම මේ YouTube එකේ දාපු පාඩම් ටික බැලුවේ නැද්ද? පුතේ එහෙනම් අනිවාර්යෙන් මේ පාඩම් ටික බලන්න. මම ඒවා රෙකෝඩ් කරේ ඔයා වෙනුවෙන්මයි. ඒ නිසා අනිවාර්යෙන් මේ පාඩම් ටික බලන්න. හරි. අද පාඩමට යමු. හරි. එතකොට දැන් ම්, එදා අපි කතා කරා සිරිපාද වැන්දූ හැටි. ඊට පස්සේ මම ඔයාට YouTube එකෙන් කතා කරලා ඇති කතා කළා. ලපසේ සඳ විලසේ කියන පාඩම. ඊට පස්සේ කටින පූජෝත්සවය කියන පාඩමේ අ, මම කතා කළා ඔයාට ඒවයි මේ ඔයාට එවන්න නැති කලින් අනිවාර්යයෙන්ම බලන්න. අ, කටිනෝ පූජෝත්සවය කියන පාඩමෙත් ව්‍යාකරණ කොටස් ටිකක් අපි සාකච්ඡා කෙරුවා. ඊට පස්සේ පුතේ දැන් ඔය පාඩම් ටික නම් ඔයාට කියව ගන්න එක එච්චර දෙයක් නෑනේ නේද? දැන් ඔය මගේ රට මට අගේ වගේ පාඩම් ඊට පස්සේ හොඳ ළමයා හොඳ දේ තෝරා ගනී කියන පාඩම ඔය කටින පූජෝත්සවය එතකොට අර නර්තන අර පණේ ಭಾರತೀය ගැන තියෙන ඒ පාඩම ඒව පුතේ කියව ගන්න එක අමාරු නෑනේ. හැබැයි අපි ඉගෙන ගන්න ඕනේ මේ ව්‍යාකරණ කොටස්. ඒක අපිට එච්චර සරලව කරන්න බෑ තනියම. ඒක නිසා මම මේ පන්තියේදී පාඩම කියවන්න යන්නේ නෑ. මං හිතනවා ඒක ඔයාට ගැටලුවක් නෑ කියලා. මොකද YouTube එකෙන් ඕනත් ඔයාට පාඩම අහන්න පුළුවන්. නැත්තම් ඔයාට පොත ගත්තත් පාඩම කියව ගන්න පුළුවන්. ඉතින් අපි මේ හම්බ වෙන පොඩි වෙලාව අපි පාඩම කියවන්න නාස්ති කරන එක අපරාධ කියලායි මගේ අදහස. ඔයාට ඕනි නම් මෙතෙන්දි පාඩම කියවන්න ප්‍රශ්නයක් නෑ අපිට ඒක කරන්න පුළුවන්. ඒත් පුතේ ඒක අපරාධේ මොකද හේතුව අපිට පාඩම කියවන එක ඔයාට කරන්න පුළුවන්. පාඩමේ තියෙන ව්‍යාකරණ කොටස් අවබෝධ කරගන්න එක තමයි ඔයාට කරන්න අමාරු. එතකොට දැන් ඔය අපිට පුරාතන ගද්‍යයෙන් හම්බ වෙලා තියෙන ටිකක් අමාරු වචන තියෙන පාඩම් විතරක් අපි පන්තියේදී කියවමු. හරි. එතකොට පුතේ අපි පොඩි ව්‍යාකරණ කොටසක් කතා කරලා පාඩමකුත් අද කරන්න උත්සාහ කරමු. මම ඔයාට ක්‍රියාපද ගැන වීඩියෝ එකක් දාලා ඇති. ඒ ක්‍රියාපද පාඩමේ අපිට තිබුණේ කතා කරන්න අසම්භාව්‍ය ක්‍රියා සහ ප්‍රයෝජ්‍ය ක්‍රියා. ප්‍රයෝජ්‍ය ක්‍රියා සහ සම්භාව්‍ය ක්‍රියා තමයි කතා කරන්න තිබුණේ. මම දැන් ඔයා ඒක බැලුවේ නැහැ කියපු නිසා කෙටියෙන් මොකද්ද ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියන්නේ මොකද්ද අසම්භාව්‍ය ක්‍රියාවක් කියන්නේ කියලා ඔයාට කියලා දෙන්නම්. එතකොට තවදුරටත් ඔයා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට පැහැදිලි වෙයි පුතේ. අපිට ක්ලාස් එක කරන්න බැරි වෙච්ච හැම දවසකටම අදාළව මම ඔයාට වීඩියෝ දීලා තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම බලන්න. කරන්න බැරි වුණ දවස් 3ක් තියෙනවා. ඔයාට එක දවසක් බැරි වුණා. මට දවස් 2ක් බැරි වුණා. ඒ දවස් 3ටම අදාළ වීඩියෝ මම ඔයාට ලබා දීලා තියෙනවා. මොකද ඔයාලට කිසිම අසාධාරණයක් කරන්න අපිට අවශ්‍ය නැහැ පුතේ. ඒක නිසා ඒ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න මම ඔයා වෙනුවෙන්මයි ඒව රෙකෝඩ් කළේ. එතකොට ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකද්ද කිත්මිනි? සාමාන්‍යයෙන් භාෂාවක් ගත්තම් පුතේ ක්‍රියාපදයකට භාෂාවේ හරි අඩක කාර්යභාරයක් හිමි වෙනවා. මොකද අපිට නාමපද විතරක් තිබුණා කියලා කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ වාක්‍යයක් ගොඩනගන්න. ඒ කියන්නේ සිද්ධ වෙච්ච දෙයක් හෝ සිද්ධ වෙන්න තියෙන දෙයක් හෝ දැන් සිදු වෙමින් පවතින දෙයක් හෝ නැත්නම් අපි විසින් අතීතයේදී කරපු දැන් කරන එහෙමත් නැත්නම් කරන්න නියමිත දෙයක් හෝ එහෙම නැත්නම් වෙච්චි නිකන් ඔය ගසින් කොළයක් වැටෙනවා මලක් පිපෙනවා වගේ වෙච්චි දැන් වෙමින් පවතින හෝ අනාගතයේ වෙන්න නියමිත මේ කියපු කිසිම දෙයක් අපිට විස්තර කිරීමේ හැකියාවක් නැහැ පුතේ ක්‍රියාපද නැතුව. ඒ නිසා තමයි මං කිව්වේ භාෂාවක හරි අඩක කාර්යභාරයක් ක්‍රියාපද විසින් ඉටු කරනවා කියලා. ඒක පුතේ සිංහල භාෂාවේ විතරක් නෙවෙයි. දැන් අපි මව්බස හින්දා මව්බසට ඒ සාමාර්ථයක් අරගෙන සාමාන්‍ය පෙළ විභාගය පාස් වෙන්න ඕනි හින්දානේ අපි මෙතන සිංහල ඉගෙන ගන්නෙ. හැබැයි පුතේ ඒකට විතරක් නෙවෙයි සිංහල ඔයාලා භාෂාවක් විදියට ඉගෙන ගන්න. තවත් භාෂා එකතු කරගෙන කවදා හරි දවසක භාෂාඥයෙක් වෙන්න අපි කියන්නේ ලැන්ග්වේජ් ඇක්ටිවිස්ට්ලා කියලා ඉන්නවා. කියන්නේ
ඉන්නා ලෝකයේ භාෂා පිළිබඳ විශාරදයෝ. ඒ වගේ කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. එතකොට සිංහල භාෂාවක් විදියට ඔයාලා ඉගෙන ගන්නකොට ඔයාලා අනිත් භාෂාවලුත් නිකම්ම ඉගෙන ගන්නවා. නැතුව අපි සිංහල විතරක්ම කතා කරන්න ඕනි. එහෙම කියලා ඉන්න එපා. ඉතින් හැම භාෂාවකම මෙහෙමයි ක්‍රියාපද වලට හරි අඩක කාර්යභාරයක් පැවරෙනවා. කොහොම හරි එක්ක වෙච්ච දෙයක්. එහෙම නැත්තම් කරපු දෙයක්. එහෙමත් නැත්තම් ඒ කියන්නේ ඉබේ සිදු වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. කවුරු හරි විසින් කරපු දෙයක්, කරන දෙයක් වෙන්න පුළුවන්. මේ ඕනම එකකට අපි කියන පුදේ පොදුවේ ක්‍රියාපද කියලා. ඒ කියන්නේ වාක්‍යක නම් පුතේ ආඛ්‍යාත පද. ආඛ්‍යාත පද. ඒ කියන්නේ ආඛ්‍යාතයේ විදිහට යෙදෙන්නේ හැම වෙලාවෙම ක්‍රියාපදයක්නේ. ඉතින් මේ ක්‍රියාපද ප්‍රභේද ගණනාවක් තියෙනවා. 6ක් විතර තියෙනවා. මම අර කියපු වීඩියෝ එකේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාපද තියෙනවා අපිට ආශිර්වාද ක්‍රියා, පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, එතකොට අවසාන ක්‍රියා මේ වගේ. එතකොට දැන් මේ මৌলিক වශයෙන් ගත්තාම වාක්‍යවල අවසානයේට යෙදෙන ක්‍රියාපද වලට අපි අවසාන ක්‍රියා කියනවා. ඒ වගේම අවසානයේ යෙදෙන්නේ නැති පූර්ව ක්‍රියා, එතකොට අතව ආශිර්වාද ක්‍රියාවක් තියෙනවා. එහෙම වාක්‍ය අවසානයේ යෙදෙන්නේ නැති පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා වගේ ඒවට මිශ්‍ර ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා වගේ ඒවට අපි කියනවා අවසාන නොවන, කියන්නේ අනවසාන ක්‍රියා කියලා. අනවසාන ක්‍රියා ප්‍රවේද 3ක් විතර තියෙනවා. අවසාන ක්‍රියා විදියට යෙදෙන ආශිර්වාද ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, ආශිර්වාද ක්‍රියා මේ වගේ අපිට අවසානයේ යෙදෙන ක්‍රියාපදත් හමු වෙනවා. ඒ වගේ ක්‍රියාපද විශේෂ 6ක් විතර තියෙනවා. පුතේ මම මේක පැහැදිලිව ඒ YouTube වීඩියෝ එකේ දාලා ඇති. ඔයාට ඒක අනිවාර්යයෙන්ම අද පාඩම ඉවරුණු ගමන්ම බලන්න. හරි. 10යිනේ පාඩම ඉවර වෙද්දී එහෙම ඕන ඔයාට හෙට විවේක වෙලාවක හරි මතක තියාගන්න පහසු වෙලාවක බලන්න. එතකොට පුතේ ප්‍රයෝජ්‍ය ක්‍රියා සහ සම්භාව්‍ය ක්‍රියානේ මම දැන් ඔයාලට පැහැදිලි කරගෙන යනවා කියලා කිව්වේ. දැන් ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියලා කියන්නේ තමන් විසින් කරන ක්‍රියාවක් නෙවෙයි. ඒක පුතේ කවුරු හරි ලවා කරන ක්‍රියාවක්. කවුරු හරි ලවා තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරවන්නේ. ඒ කියන්නේ තමන් විසින් නොකරන නමුත් කිසියම් කෙනෙකු ලවා කරවන ක්‍රියාව අපි හඳුන්වනවා භාෂාවේ තාක්ෂණික වචනය වශයෙන් ප්‍රයෝජ්‍ය කියලා. ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා. අපි කතා කරන්නේ පුතේ අර මේ සිරිපාද වැන්දුව හැටි පාඩම කතා කරලා ඉවරුණාට පස්සේ ඔය මේ ආත්මෝපදේශ, පඬිවදන්, යුගල පද, එතකොට ප්‍රස්තාව පිළිල වගේ දේවල්. ඉතින් ඔයාට මේ ප්‍රයෝජ්‍ය ක්‍රියාව මතක තියාගන්න ප්‍රස්තාව පිළිලක් තියෙනවා. ඔයාට ඒක මේ වෙලාවේ මතක් වෙනවත් ඇති. බලලුන් ලවා කොස්සට බාවනවා වගේ කියලා අපි කිව්වේ. බලලුන් ලවා කොස්සට බාවයි කියලා වාක්‍යයකට අපිට ඒක හදන්න පුළුවන්. බලලුන් ලවා කොස්සට බාවයි කියන්නේ Tamanට කරන්න බැරි වැඩක් වෙන කෙනෙක් ලවා නොගැලපෙන කෙනෙක් ලවා කරවනකොට අපිට කියන්න පුළුවන් ඒක. එතකොට මේ බලලුන් ලවා කොස්සට බාවයි කියන එක අසම්භාව්‍ය ක්‍රියා ගණයට තමයි පුතේ අයිති වෙන්නේ. කොස්සට බාවයි. බලලා බානව නෙවෙයි, බලලා කොස්සට බායි කියලා නෙවෙන්න ඕනි. බාවයි කිව්වොත් එහෙම ඒක අසම්භාව්‍ය ක්‍රියාවක් වෙනවා. එතකොට මේ අසම්භාව්‍ය සමාවෙන්න පුතේ ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් වෙනවා. මේ ප්‍රයෝජ්‍ය ක්‍රියාව හැදෙන විදිය අපි බලන්න ඕනි. දැන් බලලුන් ලවා කොස්සට බාවයි කියන එකේ කොස්සට බායි කියලා තිබ්බොත් ඒක සාමාන්‍ය අවසාන ක්‍රියාවක්. කොස්සට බාවයි කියලා කිව්වම තමයි ඒක ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් බවට පත් වෙන්නේ. එතකොට ඔයා දැනගන්න ඕනි කිත්මිරි විශේෂයෙන්ම ප්‍රයෝජ්‍ය ක්‍රියාව හැදෙන විදිය. පුතේ ප්‍රයෝජ්‍ය ක්‍රියාව හැදෙන්නේ ක්‍රියාමූලයකට, ක්‍රියා ප්‍රකෘතියකට, එහෙමත් නැත්නම් ධාතු ප්‍රකෘතියකට ප්‍රයෝජ්‍ය ක්‍රියා ගැන්වෙන ප්‍රත්‍යක් එකතු වීමෙන්. ප්‍රයෝජ්‍ය ක්‍රියා ගැන්වෙන ප්‍රත්‍යක් එකතු වෙනවා ක්‍රියාමූලයකට, ධාතු ප්‍රකෘතියකට, එහෙමත් නැත්නම් ක්‍රියාමූලයකට. අපි ක්‍රියාමූලයක් කියලා කියන්නේත්, ධාතු ප්‍රකෘතියක් කියලා කියන්නේත්, ක්‍රියා ප්‍රකෘතියක්
කියලා කියන්නේත් එකම දෙයට තමයි. ඒ කියන්නේ මේ ක්‍රියාපදයේ මූලික ස්වરૂපය කියන එකට. ක්‍රියාපදයේ මූලික ස්වરૂපය කියන එකට තමයි අපි මේ වචන හැම එකක්ම කියන්නේ පුතේ. එතකොට මේ ක්‍රියාපදයේ මූලික ස්වરૂපය හොයාගන්න ඕනේ අපි ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් හදන්න කලින්. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් හදන්න කලින්. මේක කරන්න පහසු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දැන් අපි ගමුකෝ ක්‍රියාපද ටිකක්. නටනවා, දුවනවා, බලනවා, ලියනවා කියලා. මේ හැම එකක්ම අපි විවිධ අර්ථයේ යොදන ක්‍රියාපද. එතකොට මේ ක්‍රියාපද හැම එකක්ම අවසාන ක්‍රියා විදිහට යොදන්න පුළුවන්. ප්‍රත්‍ය ගන්න වෙලා තමයි තියෙන්නේ. දැන් අපි ප්‍රයෝජ්‍ය ක්‍රියා ප්‍රත්‍ය ගන්නවලා මේවා ප්‍රයෝජ්‍ය ක්‍රියාර්ථයට, ඒ කියන්නේ කවුරු හරි ලවා කරන දෙයක් විස්තර කිරීම සඳහා යොදා ගන්න නම් පුතේ අනිවාර්යයෙන්ම අපි දැනගෙන ඉන්න ඕනේ ක්‍රියා මූලය මොකක්ද, කොහොමද ඒකට ප්‍රත්‍ය එකතු වෙන්නේ කියලා. ඒකට අපිට කරන්න පුළුවන් ලේසිම දේ තමයි මේ ක්‍රියාපද මිශ්‍ර ක්‍රියාවක් විදියට හරවලා බලනවා. මිශ්‍ර ක්‍රියාවක් විදියට හැරෙව්වම පළවෙනියට යෙදෙන පදය තමයි ක්‍රියාමූලය. ඔන්න බලන්නකෝ. අපි බලනවා කියන ක්‍රියාපදය ගත්තොත් එහෙම බලනවා කියන ක්‍රියාපදය ගත්තොත් එහෙම ඒක මිශ්‍ර ක්‍රියාවක් බවට පත් කරන්න අපි දන්නවනේ. ඒක ලේසියිනේ. බලමින් කියලා අපි ඒක මිශ්‍ර ක්‍රියාවක් බවට පත් කරනවා. එතකොට මින් කියන්නේ පුතේ මිශ්‍ර ක්‍රියාවක් බවට ක්‍රියාමූලය පත් කිරීම මූලයට එකතු කරන ලද ප්‍රත්‍ය. ඔය ප්‍රත්‍ය මින් කියන ප්‍රත්‍ය ඉවත් කරාට පස්සේ බල කියන කොටස ඉතුරු වෙනවා. එතකොට බලමින් කියන එකේ ක්‍රියාමූලය තමයි පුතේ බල. ඊට පස්සේ අපිට තියෙන්නේ ප්‍රයෝජ්‍ය ක්‍රියාර්ථය ගැන්වීම සඳහා ව සහ ය කියන ප්‍රත්‍ය, ඒ කියන්නේ y කියන එක එකතු කරන්න. ව ය යි y කියලා එකතු කරන්නයි තියෙන්නේ. බල කියන එකට y දැම්මහම බලවයි. බලන්න නටනවා කියන එකෙන් මිශ්‍ර ක්‍රියාවක් හැදුවහම නටමින්. මින් අයින් කරාම ඉතුරු වෙනවා නට. ඒකට අපි දානවා ව දන යී. එතකොට නටවයි තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාව. ඔයාට පැහැදිලිද මම මේ කියන දේ? ලියනවා කියන පදෙත් එහෙමයි. ඒක මිශ්‍ර ක්‍රියාවක් විදියට හැරෙව්වහම ලියමින් කියලා තියෙනවා. මින් අයින් කරාම ලිය ඉතුරු වෙනවා. ව දානවා දානවා යී. එතකොට ලියවයි තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාව. ඔයාට මම මේ කියන දේ පැහැදිලි වුණාද? පැහැදිලිද පැටියෝ මම මේ කියන දේ? මේක පැහැදිලි කරගන්න නැතුව ඔයාට ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් සකස් කරගන්න අමාරු වෙනවා. මොකද දැන් ඔය මිශ්‍ර ක්‍රියා වගේ අපිට නිතරම ප්‍රයෝජ්‍ය ක්‍රියා ඇහෙන්නේ නැහැනේ බබෝ. ඒක නිසා අපිට මේ ක්‍රියාමූලය වෙන් කර ගැනීම සහ ඒකට ප්‍රයෝජ්‍ය ක්‍රියා අර්ථ ගැන්වීම කියන එක දැනගෙන ඉන්නම වෙනවා. ඔයාට මේක පැහැදිලිද? මම මෙච්චර වෙලා කතා කරපු දේවල් දැන් විනාඩි 20ක් තිස්සේ. හරි. ඔයාට මොනවම හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මාව නවත්තන්න. මේකේ වැඩිද පොතේ? හරි. එතකොට දැන් මේ ඕනම ක්‍රියාපදයක් එහෙමයි. හොඳේ. දැන් අපි අර බල්ලුන් ලවා කොස්සට බාවයි කියලා කිව්වේ. ඒකෙත් එහෙමයි. බාවනවා කියන එක මොන හරි ලිපෙන් බහනවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ওই ලොරියකින් බහනවා වෙන්න පුළුවන් නේද? එතකොට බාවයි කියන එක බාවමින් කියන්නේ බාමින් කියලා තමයි බානවා කියන ක්‍රියාපදය බාමින් කියලා තමයි මිශ්‍ර ක්‍රියාවක් විදියට හැරෙවෙන්නේ. එතකොට බා කියන එක විතරයි
ක්‍රියා මූලය එහෙම නැත්නම් ධාතු ප්‍රകൃතිය ක්‍රියා ප්‍රകൃතිය කියලා කියන්නේ බා කියන එක. ඊට පස්සේ වයන්නයි යි එකතු වෙනහම බාවයි කියලා හැදෙනවා ප්‍රයෝජ්‍ය ක්‍රියා අර්ථය. එතකොට පුතේ ඔයා ක්‍රියාපද 10ක් විතර අරගෙන ඒවා ක්‍රියා මූලය වෙන් කළා ප්‍රයෝජ්‍ය ක්‍රියාවට ව සහ යි යොදලා ලියන්න. ලියලා බලන්න. මම ඔයාලට ක්‍රියාපද ටිකක් කියන්නම්කෝ. මේ ක්‍රියාපද වෙන්න ඕනේ ඔය ඕනම ක්‍රියාපදයක් එකට යොදා ගන්න. ඒකට ගැටලුවක් නැහැ. ලියනවා, බලනවා, දකිනවා, නගිනවා, දුවනවා, බහිනවා, එනවා, යනවා, කනවා, නටනවා, ගයනවා. මේ කියන ක්‍රියාපද ටික අරගෙන මේවා ප්‍රයෝජ්‍ය ක්‍රියා අර්ථයට නංවලා බලන්න. අපි නටනවා කියලා එක ගත්තොත් එහෙම නටමින් කියලා අපි මිශ්‍ර ක්‍රියාවක් බවට පත් කරගන්නවා. මින් කියන මිශ්‍ර ක්‍රියාවගැනුව ප්‍රත්‍ය අපි ඉවත් කරනවා. එතකොට නට විතරක් ඉතුරු වෙනවා ක්‍රියාමූලයේ හැටියට. ඒ ඉතුරු වෙන ක්‍රියාමූලයට අපි ව සහ යි එකතු කරනවා. නටවයි කියන එක තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාව. අපි ඔය කියන්නේ අල්ලේ නටවත් නේද? කවුරු හරි කෙනෙක් යටත් කරගෙන ඒ කෙනාව Tamanට ඕන විදිහට හසුරවනවා නම් අපි කියනවා අල්ලේ නටවනවා කියලා. ඒකට අල්ලේ නටවයි කියන එක හැදලා තියෙන්නේ ඔය නටවයි කියන ප්‍රයෝජ්‍ය ක්‍රියාව යෙදিলা. මම හිතනවා පුතාට ප්‍රයෝජ්‍ය ක්‍රියාව පැහැදිලි කියලා. ඊට පස්සේ අසම්භාව්‍ය ක්‍රියා කියන්නේ මොකද්ද පුතේ? අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ වෙන්නත් පුළුවන් ඒ වගේම නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යම්කිසි සම්භාවිතාවක් තියෙනවා මේ ක්‍රියාව සිදු වීමට හෝ සිදු නොවීමට. 50ක 50ක 150ක වගේ සම්භාවිතාවක් තියෙනවා. අපි අසම්භාව්‍ය ක්‍රියා කියලා හඳුන්වන දේ සිද්ධ වෙන්න හෝ සිද්ධ නොවෙන්න. ඔකේ ප්‍රසිද්ධ වාක්‍යයක් තියෙනවානේ හැමතිස්සෙම කවුරුත් උදාහරණයට ගන්න. පුතාට ඒක මතක් වෙනවත් ඇති මොකද්ද? වැසි වැස්සොත් ගඟ පිරෙයි. ගඟ විතරක් නෙමෙයි. වැහුවමුණු මේ ඕන එකක් පිරෙන්න වහින්න ඕනේ නේ. වැසි වැස්සොත් තමයි පිරෙන්නේ. වැසි නොවැස්සොත් පිරෙන්නේ නැහැ. මේ අර්ථ දෙකම මේකේ ගැබ් වෙලා තියෙනවා පුතේ. වැසි වැස්සොත් ගඟ පිරෙයි. වැසි වැස්සොත් කියන එක තමයි එතකොට අසම්භාව්‍ය ක්‍රියාපදේ වෙන්නේ. වැස්සොත් කියන එක. එතකොට දැන් වැසි වැස්සොත් ගඟ පිරෙනවා වගේම වැසි නොවැස්සොත් ගඟ පිරෙන්නේ නැහැ. මේ දෙකම කියන්නේ එකයි මම කියන්නේ යම්කිසි සම්භාවිතාවක්. කියන්නේ 150ක සම්භාවිතාවක් මේ ක්‍රියාව සිදු වීමට තියෙනවා 150ක සම්භාවිතාවක් මේ ක්‍රියාව සිදු නොවීමටත් තියෙනවා. එකයි මම කිව්වේ වැසි වැස්සොත් ගඟ පිරෙයි. හැබැයි වැසි නොවැස්සොත් පිරෙන්නේ නැහැ. ඒ වගේ මොකද්ද? පාසල් ගියොත් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ පාඩම් කළොත් විභාගෙ සමත් වෙයි. එතකොට කළොත් කියන එක ආවොත් කියන එක මේ ඔක්කොම අසම්භාව්‍ය ක්‍රියා. දැන් ඔයාලට පැහැදිලි ඇති පුතේ මේ පාඩම මම ඔයාලට කරලා තියෙන්නේ. හොඳේ මේ ප්‍රයෝජ්‍ය ක්‍රියා නම් කරලා තියෙන්නේ මම අසම්භාව්‍ය ක්‍රියා ගැනත් ඒක එච්චර අමාරු නැහැ. මේක ඔයාලට සිංහල භාෂාව ඔයා පාවිච්චි කරන තාක් ඊටාම වැදගත් පාඩමක් මේ ක්‍රියාපද පාඩම. ඒ නිසා අනිවාර්යෙන් මේක බලන්න මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් ඔයා මගෙන් අහන්න. ඒකට කිසිම ගැටලුවක් නැහැ. ඕනම වෙලාවක මට කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. අපිට ගැටලුත් එක්ක ඉස්සරහට යන්න බෑ. අපි නොතේරෙන තැන් තේරුම් අරගෙන ගැටලු තියෙනවා නම් ඒවත් निराකරණය කරගෙන තමයි පුතේ ඉදිරියට යන්න ඕනේ. එතකොට තමයි අපිට සාමාන්‍ය පෙළට ඒ සාමාර්ථයක් ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට දැන් ඔයාට දල අවබෝධයක් පොඩි කෙටි අවබෝධයක් තමයි මම ඔය ක්‍රියාපද දෙවර්ගය ගැන ලබා දුන්නේ. මම කරලා තියෙන නිසා වගේම ඒක ඔයාට බලන්න පුළුවන් නිසා. ඊට පස්සේ පුතේ මං අද ඔයත් එක්ක සාකච්ඡා කරන්න යනවා විශේෂ පාඩමක්.
මේක මට කියන්නකෝ අපි කතා කරාද පුතේ මේ කර්මකාරක කතෘකාරක වාක්‍ය ගැන? නෑ ටීචර්. හරි. එතකොට මේ කතෘකාරක කර්මකාරක කියලා කියන්නේ ලොකුවට ඔලුවට ගන්න එපා අමාරු දෙයක් විදියට මේක පුතේ හරිම සරලයි. විශේෂයෙන්ම මම ඔයාට මේක ඉතාම සරලව පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් විදියට කියලා දෙනවා. ඔයාට තියෙන එක හොඳට අහගෙන ඉඳලා පාවිච්චි කරන්න විතරයි. හොඳද? ඔයාට වාක්‍ය ගැන අවබෝධයක් තිබ්බ මම ඒක පළවෙනි දවසේම දැනගත්තා. ඔයා දක්ෂ දරුවෙක්. ඔයාට වාක්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණා. මම මේ අර පුරුෂ තුනට අයිති වචන නාමපද ගැන එහෙම කියලා දෙන වෙලාවේ. මට ඒක මතකයි. ඒක නිසා ගැටලුවක් නෑ ඔයාට කර්මකාරක කතෘකාරක වාක්‍ය ගැන කතා කරන්න පහසුවෙන්ම පුළුවන් පුතේ අවබෝධ කරගන්න පුළුවන්. මම ඒක දන්නවා. ඒ වුණාට මම වේගය වැඩි නම් එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් තවදුරටත් පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයා වෙන කොහෙදි හරි අහලා තියෙන දෙයක් තව පැහැදිලි කරගන්න නැත්නම් මම කලින් උගන්වපු දෙයක් හරි ඔයාට වෙන කොහේ හරි පොතක තිබිලා දැකලා ඒක වැඩිපුර තේරුම් ගන්න හරි ඕන නම් මාව ඕනම වෙලාවක නවත්තන්න. නවත්තලා මගෙන් අහන්න. අපි කතෘකාරක කර්මකාරක වාක්‍ය භේදය ගැන කතා කරනකොට පුතේ ඔයා හොඳට මතක තියාගන්න. ඔයාට මේක O level විභාගේ ඒ සාමාර්ථයක් ගන්නත් ඉතාම වැදගත් වෙනවා. ප්‍රශ්න කිහිපයක්ම අන්තර්ගත වෙනවා පේපර් එකේ අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම එන්නේ නැහැ කියන්න බෑ පේපර් එකට එනවාමයි. අනිත් එක උසස් පෙළට ඔයා සිංහල තෝරගත්තොත් ඒත් ඔයාට මේ පාඩම ඉතාම වැදගත්. ඒ වගේම ඔයා කවදා හරි දවසක ගුරුවරයෙක් වෙන්න එහෙම නැත්නම් පරිපාලන නිලධාරියෙක් වෙන්න හිතාගෙන කළමනාකරන සහායකවරයෙක් වෙන්න හිතාගෙන ඔයා ඉන්නවා නම් ඒ හැම තරඟ විභාගයකම සිංහල ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒ සිංහල ප්‍රශ්න පත්‍ර වලට ඔයා උත්තර ලියනකොටත් අනිවාර්යයෙන්ම අද මම මේ කියා දෙන පාඩම් වැදගත් වෙනවා. ඒ නිසා ඔයා මේ පාඩම හරියට අහගන්නවා කියන්නෙම අනාගතයට කරන ආයෝජනයක් පුතේ. අනිවාර්යයෙන්ම මම කිව්වා කියලා හොඳට මතක තියාගන්න. ඔයා මේ කරන්නේ සිංහල ඉගෙන ගන්න වෙලාවේ මේ දැන් මං කියලා දෙන්න හදන පාඩමට අහගෙන ඉන්නවා කියන්නෙම අනාගතයට කරන ආයෝජනයක් වෙනවා. පුතේ අපිට එකපාරට කතෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරවන විදිහ ඉගෙන ගන්න අමාරුයි. ඒකට අපිට අවශ්‍ය වෙන පුංචි පුංචි විදි ඒ කියන්නේ සංකල්ප කිහිපයක් තියෙනවා. ඔය එකක් තමයි පුතේ උක්ත අනුක්ත පද කියලා කියන්නේ. පුතා දන්නවද උක්ත අනුක්ත පද? පුතාට අවබෝධයක් තියනවද උක්ත අනුක්ත ભેදය ගැන සිංහල භාෂාවේ තියෙන නාමපදවල? ඔව් ටීචර්. ආ එහෙනම් මම ඉක්මනින් කතා කරගෙන යන්නම්. ඔයා දන්න නිසා ඔයාට ගැටලුවක් තිබුණොත් විතරක් අහන්න. උත්තම පුරුෂයනේ අපේ වැදගත්ම පුරුෂය. මොකද අපි අ උත්තම පුරුෂය. ඒ කියන්නේ මම තමයි වැදගත්ම කෙනා. ඔය ගොඩාක් වෙලාවට මනෝවිද්‍යාවේදී උගන්වනවා මට ආදරය කරන කෙනා තමයි පුතේ අම්මට තාත්තට ආදරය කරන්නේ පාසලට රටට ලෝකෙට ආදරය කරන්නේ පරිසරයට ආදරය කරන්නේ මට ආදරය තමන්ට ආදරය කරන කෙනා. ඉතින් ඔය සංකල්පයේ හින්දාද මන්දා උත්තම පුරුෂය තමයි උතුම්ම පුරුෂය ඉහළම පුරුෂය විදියට සිංහල භාෂාවේ හඳුන්වන්නේ අපි. උත්තම පුරුෂය එනවනේ පද දෙකක්. ඒකවචන පදයක් සහ බහුවචන පදයක්. ඒකවචන පදේ තමයි මම, බහුවචන පදේ තමයි අපි. එතකොට ඔය මම කියන පදයේ අනුක්ත පදේ තමයි පුතේ මා. අපි කියන පදේ අනුක්ත පදේ තමයි අප. ඔයා වගුවක් විදියට මම මේ කියන ටික ආයෙත් අහලා ලියා ගන්න. උත්තම පුරුෂයේ මම මා විදියට අනුක්තයට හැරෙනවා. අපි අප විදියට අනුක්තයට හැරෙනවා. ඊට පස්සේ මධ්‍යම පුරුෂයේ පද තියෙනවනේ. තෝ, තී, නුඹ, ඔබ මේ වගේ පද. එතකොට තෝ කියන පදේ අනුක්ත පදේ තමයි තා. තී කියන පදේත් අනුක්ත පදේ තා.
නුඹ කියන එකේ ඔබ කියන එකේ නම් පුතේ ඒකමයි අනුක්ත වෙන්නෙත්. බහුවචන පද තොපි, නුඹලා මේ වගේ පද තියෙනවනේ. එතකොට තොපි කියන එකෙත් නුඹලා කියන එකේ නුඹලාමයි. තොපි කියන එකටත් අපිට නුඹලා කියන එක යොදා ගන්න පුළුවන්. තොප කියලා. තොපි කියන එකේ අනුක්ත පදේ තොප. නුඹ කියන එක නුඹලා විදිහට බහුවචනයට හැරෙනවා. නුඹලාම තමයි අනුක්ත පදයක්. ඊට පස්සේ අධිකරණයේදී දැන් අපි මධ්‍යම පුරුෂය යොදා ගන්න පුතේ අපි ඉදිරියේ ඉන්න කෙනෙකුට කතා කරන්නනේ. නේද? අපි ඉදිරියේ ඉන්න කෙනෙක්ට තමයි අපි ඔයා කියනවා, නුඹ කියනවා, ඔබ කියනවා, තෝ කියනවා, තා කියනවා, තී කියනවා. මේ ඕන විදිහකට කතා කරන්නේ අපි ඉස්සරහ ඉන්න කෙනෙක්ට හෝ නැත්නම් ඉස්සරහ ඉන්න පිරිසකට නුඹලා, ඔබලා, ඔයාලා මේ විදිහට කතා කරන්නේ. එතකොට දැන් අපි අධිකරණයේදී කතා කරනකොට යුෂ්මතා සහ යුෂ්මතිය කියලා කියනවා මේ ඉදිරියේ ඉන්න රිත්ති කුඩුවට නගින මේ විනිසුරුතුමාගේ ඉදිරියේ ඉන්න අයට. ඒකට ගැහැණු කෙනෙක් නම් යුෂ්මතිය කියලා කියනවා. පිරිමි කෙනෙක් නම් යුෂ්මතා කියලා කියනවා. මේ පද දෙකත් පුතේ හැම වෙලාවකම අයිති වෙන්නේ මොන පුරුෂයටද? සිංහල භාෂාවේ නම් මධ්‍යම පුරුෂයට තමයි අයිති වෙන්නේ. ඉංග්‍රීසි භාෂාවේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. යූනේ හැම තැනම යූ. මධ්‍යම පුරුෂ පදය යූ විතරමයි. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. යූ කියන එකයි දෙයා කියන එකයි දේ කියන එකයි ඒ කියන්නේ ඕන් කියන එක මේ දෙක විතරයි තියෙන්නේ. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට එහෙම නෙමෙයි තනතුර අනුව ඉන්න තැන අනුව ස්ත්‍රී පුරුෂ ભેදය අනුව පද වෙනස් වෙනවා. ඒක නිසා තමයි අපිට ওই මධ්‍යම පුරුෂයේ පද බහුල වෙලා තියෙන්නේ. ඒකත් මම අමතර කරුණක් විදියට කිව්වේ. ඔයා නිකන් මතක තියාගන්න. එතකොට නුඹලා කියන පදය සහ තෝනම් ඒක වචනේදී තා ඒ වගේම තී කියලා යෙදුනොත් එහෙම ඒක අනුක්ත වුණාමත් තාම තමයි තෝ කියන එකේ අනුක්ත පදයම තමයි. එතකොට නුඹ නුඹලා කියන එකේ විදිහටම ගන්න පුළුවන්. උක්තත් එකමයි අනුක්තත් එකමයි. තොපි කියන එකේ අනුක්ත පදය තොප. හරි. දැන් අපි යමුකෝ ප්‍රථම පුරුෂයට. අපි වැඩි හරියක්ම භාෂාවේ යොදා ගන්න පුරුෂය තමයි ප්‍රථම පුරුෂය. වැඩි ප්‍රමාණයක් අපේ භාෂාවේ පද තියෙන්නේ ප්‍රථම පුරුෂ පද. එතකොට මේ ප්‍රථම පුරුෂ පද විශාල ප්‍රමාණයක් භාෂාවේ තියෙනවනේ පුතේ. මේ හැම පදයක්ම අනුක්ත වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනුක්ත පදයක් ඒ උක්ත පදයේ විදිහටම තමයි හුඟක් වෙලාවට යෙදෙන්නේ ඒක වචනේ. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. මම ඉස්සරහට යද්දී ඒක කියා දෙන්නම්. බහුවචනේ නම් හැබැයි පුතේ ගොඩාක් වෙලාවට උක්ත අනුක්ත ભેදයක් ප්‍රථම පුරුෂයේදී දකින්න තියෙනවා. කොහොම වුණත් අපිට කර්මකාරක වාක්‍යයක් ගොඩනගන්න නම් මේ උක්ත අනුක්ත ભેදය ගැන හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. තියෙන්න අවශ්‍ය වෙනවා. එතකොට දැන් ප්‍රථම පුරුෂය අපි නම් යොදනවනේ. කිත්මිනි, ලක්මිනි, තාරක, දිනෝෂි, පියුමල් මේ විදිහට. මේ නම් පුතේ උක්ත පද විදියටත් යෙදෙනවා අනුක්ත පද විදියටත් යෙදෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ස්ත්‍රී නාමයක් හෝ පුරුෂ නාමයක්. ස්ත්‍රී පුරුෂ ඕනම එකක් වෙන්න පුළුවන්. අපි අර නාම කියලා හඳුන්වන්නේ පුතේ පුංචි පන්තිවල නාම පද ප්‍රභේද ඉගෙන ගන්නකොට නාම කියලා જાතියක් ඉගෙන ගත්තානේ. ඒ කියන්නේ කෙනෙක්ව හඳුන්වන නම්. ඒ නම් පුතේ උක්ත වුණත් ඒ නමමයි අනුක්ත වුණත් ඒ නමමයි. ඒ කියන්නේ අපි කියන්නේ කිත්මිනි දක්ෂ දරුවෙකි කියලා අපි යොදනවා කතෘකාරකේ. එතකොට දැන් අපිට ඕනනම් කිත්මිනි දක්ෂ දරුවෙක් කියලා කියන්න අපි හිතමුකෝ අපි කියනවා කිත්මිනි විසින් මොකක් හරි කරා කියලා. කිත්මිනි විසින් පොතක් ලියනු ලබයි. දැන් මේ දවස්වල කිත්මිනි පොතක් ලියලා ඉන්නවා. එතකොට දැන්
මේක කර්මකාරක වාක්‍යයක්නේ. කිත්මිනී විසින් පොතක් ලියනු ලබයි කියන්නේ. හැබැයි පුතේ ඒත් අපි යොදාගන්නේ අර කිත්මිනී දක්ෂ දරුවෙකි කියන ඇක්ටිව් වොයිස් එහෙම නැත්නම් කතෘකාරක වාක්‍ය යොදපු කිත්මිනී කියන පදෙම තමයි. එහෙම නැතුව කිත්මිනියන් හරි මොකක් හරි එහෙම වෙනසක් කළා යොදන්නේ නැහැ. පාට පැහැදිලි ඇති. කාගේ හරි නමක් ගෑනු කෙනෙක්ගේ වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක්ගේ වෙන්න පුළුවන්, කුඩා ළමයෙක්ගේ වෙන්න පුළුවන්, අමුදුරු කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඒ ඕනම කෙනෙක්ගේ නමක් විතරක් යෙදිලා වාක්‍ය ගොඩනගෙනවා නම් උක්ත පදයේ විදියට යෙදෙන්නේ ඒ නමමයි, අනුක්ත පදයේ විදියට යෙදෙන්නේ ඒ නමම තමයි. ඒ වගේම තමයි පුතේ සත්තුන්ට අපි දාලා තියෙන නම් ඔය ටොමි, කිටි, බ්ලැකි, වයිටි මේ වගේ ඒවත් එහෙමයි. උක්ත වුණත් ඒ උක්ත පදය ඒකමයි, අනුක්ත වුණත් අනුක්ත පදය ඒකමයි පුතේ. ඊට පස්සේ බල්ලා, පූසා, ජනාධිපතිතුමා, අගමැතිතුමිය, මන්ත්‍රීතුමා, ඇමතිතුමා, ගුරුතුමිය, ළමයා මේ කියන පද. ඒ කියන්නේ මේ ප්‍රථම පුරුෂයේ යෙදෙන ඒක වචන පද. බොහෝ විට පුතේ එම ස්වරූපයෙන්මයි අනුක්තයේ යෙදෙන්නේ. අනුක්ත කළා කියලා විශේෂයක් වෙන්නේ නැහැ. ළමයාමයි, පූසාමයි, ජනාධිපතිතුමාමයි, ඇමතිවරයාමයි. හැබැයි පුතේ ඔය දැන් අපි දන්න අපි ඉස්සරහ ඉන්න කෙනෙක් ගැන කියනකොටනේ අපි ඔය දැන් කියපු එක වචන පද ටික පාවිච්චි කරන්නේ. නේද? ඇමතිවරයා කිව්වොත් අපි දන්න ඇමතිවරයෙක්. ජනාධිපතිතුමා කිව්වොත් අපි දන්න ජනාධිපතිතුමෙක්. ළමයා කිව්වොත් අපි දන්න ළමයෙක්. ගුරුවරයා කිව්වොත් අපි දන්න ගුරුවරයෙක්. ගුරුවරිය කිව්වොත් අපි දන්න ගුරුවරියක්. මේ පද. අපි දන්නවා ඒක වචන පද. අපි දන්න ඒක වචන පද. එහෙම නැතුව අපි එක් ප්‍රත්‍ය එකතු කරලා කවුරු හරි කෙනෙක් ගැන කියන්න යොදන පද තියෙනවනේ. ඒවට අනුක්ත වෙනකොට වෙන ප්‍රත්‍ය කියන්නේ එක ප්‍රත්‍ය එකතු වෙනවා. ඔන්න දැන් උදාහරණ කතා කරද්දී ඔයාලට මේක තේරෙයි. අපි දන්නේ නැති කෙනෙක්. ළමයෙක්. කොහේ හරි ඉන්න ළමයෙක්. ඒ කියන්නේ කිත්මිනීවත්, පියුමාල්වත්, තාරිකවත්, ලක්මිනීවත් කවුරුත් නෙවෙයි. කොහේ හරි ඉන්න ළමයෙක්. ජනාධිපතිවරයෙක්. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක නෙවෙයි. කොහේ හරි ඉන්න ජනාධිපතිවරයෙක් අපි දන්නේ. ජනාධිපතිවරයෙක්. ඇමතිවරයෙක්. ගුරුවරයෙක්. ගායකයෙක්. ගායිකාවක්. ඔයාලට තේරෙනවනේ. ඒ කියන්නේ අපි දන්නේ නැති කවුරු හරි කෙනෙක් ගැන අපි කියන්න යොදන මේ එක් ප්‍රත්‍ය දාලා යොදන මේ ප්‍රථම පුරුෂයේ එන ඒක වචන පද එක ප්‍රත්‍ය යෙදිලා අනුක්තයට නැගෙනවා. ඒ කියන්නේ ළමයෙකු. මෙහෙමයි පුතේ එක ප්‍රත්‍ය කියන හැම එකටම මෙහෙම යෙදෙන්නේ නැහැ. ස්ත්‍රීලිංග නම් එක ප්‍රත්‍ය යෙදෙනවා. පුරුෂ ලිංග නම් එක ප්‍රත්‍ය යෙදෙනවා. හැබැයි ඒක හරියටම කියන්න බෑ. මොකද ළමයෙක් කියන එකට ස්ත්‍රීලිංග පුරුෂ ලිංග ભેදයක් නැහැනේ. සමහර පදවලට එහෙම ස්ත්‍රීලිංග පුරුෂ ලිංග ભેදයක් නැහැ. එහෙම වුණාම අපිට හිතා ගන්න තියෙන්නේ එක ප්‍රත්‍ය හෝ එක ප්‍රත්‍ය යෙදිලා මේක අනුක්තයට හැරෙනවා කියලා තමයි. ගුරුවරියක වෙනවා. ගායිකාවක. නිලියක. ළමයෙකු. ගුරුවරයෙකු. ජනාධිපතිවරයෙකු. ඇමතිවරයෙකු. ඇමතිවරියක. එතකොට ගොඩාක් වෙලාවට ස්ත්‍රීලිංග පදක ප්‍රත්‍ය දාලා තිබුණොත් ඒක ඒ කියන්නේ කයන්නෙන් ඉවරුණත් ඒක එක ප්‍රත්‍ය දාලත් ක කියන අකුරු දෙක දාලත් පුරුෂ ලිංග පද නම් ගොඩාක් වෙලාවට කු කියන අකුරු දෙක දාලා ප්‍රත්‍ය ගැන්විලත් හැරෙනවා මේ විදිහට අනුක්ත වශයෙන් හැරෙනවා. එතකොට මේ ඒක වචන පද. ඒ කියන්නේ අපි නොදන්න එක ප්‍රත්‍යය දාලා අපි හරවගන්නේ පැසිව් වොයිස් වලට. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කර්මකාරකයට එහෙම නැත්නම් අපි මේක කර්මකාරයකට කියලාත් කියනවා. කියන්නේ මේක අනුක්ත වෙනවා කියන එකනේ. ඒකයි අපි කර්මකාරකයට කියලා කියන්නේ. එතකොට එහෙම අනුක්ත කරගන්න අපිට
පුළුවන් වෙනවා. එතකොට දැන් අපිට යෙදෙන නම් අනිත් අපි දන්න ළමයා හරි නැත්නම් ගුරුවරයා හරි මේ වගේ පද මම ඉස්සෙල්ලා කිව්වා වගේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට පුතේ දැන් ප්‍රථම පුරුෂයේ තියෙනවනේ බහුවචන පද විශාල සංඛ්‍යාවක් තියෙනවනේ. අපි භාෂාව කතා කරනකොට වැඩියෙන්ම පද යෙදෙන්නේ මේ ප්‍රථම පුරුෂයේ. ඉතින් ප්‍රථම පුරුෂයේ බහුවචන පදත් මේ වගේ ලොකු ගොඩක් තියෙනවා. ඒවත් පුතේ අනුත්තයට හැරෙනවා. බොහෝ විට අනයන ඉදිරිය තමයි හැරෙන්නේ. ගුරුවරුන්. ගුරුවරු කියන පදේ අනුක්ත පදේ තමයි ගුරුවරුන් කියන්නේ. ළමයි. ළමයි කියන පදේ අනුක්ත පදේ තමයි ළමයින් කියලා කියන්නේ. ගායිකාවෝ ගායිකාවන්. නළුවෝ නළුවන්. නිලියෝ නිලියන්. මේ වගේ. බල්ලෝ බල්ලන්. කොටියෝ කොටියන්. කොටි කියලාත් කියන්න පුළුවන් බහුවචනේ කොටියෝ කියලාත් කියන්න පුළුවන්. කොටියෝ කියවම එකකට කතා කරනවා වගේ නේද? කොටි කියමුකෝ. කොටි කොටින්. ඇත්තු ඇතුන්. ගුරුවරු ගුරුවරුන් ගුරුවරියෝ ගුරුවරියන්. මේ වගේ අනයන යෙදලා තමයි ස්ත්‍රී ලිංග බහුවචන උනත් පුරුෂ ලිංග බහුවචන උනත් ප්‍රථම පුරුෂයේ යෙදෙන ඒවා නම් පුතේ බහුලවම අනුක්තයට නැගෙන්නේ අනයන යෙදලා. ඒක ඔයාලට පැහැදිලි ඇති. ගොඩාක් වෙලාවට අපි මේ වචන ගැන කතා කරනවා. මොකද වැඩි වශයෙන්ම මේ වචන භාෂාවේ පාවිච්චි වෙන හින්දා. අම්බරුවෝ අම්බරුවන්. ඒ වගේ. එතකොට දැන් අපි සමහර ඒකවචන පද ගෞරවාර්ථ ගන්නවනේ පුතේ. ඒ ගෞරවාර්ථ ගන්නවට පස්සේ ඔයා දන්නවා ඇති ආඛ්‍යාතය තියන්නේ බහුවචනේ. ඒ කියන්නේ ගෞරවාර්ථ පද බහුවචන විදියට තමයි අපි සලකන්නේ නේද? එතකොට මේ ගෞරවාර්ථ පද බහුවචන විදියට සලකනවා වගේම මේ අපි උක්ත අනුක්ත ભેද ඉගෙන ගත්තත් ඒව සලකන්නේ බහුවචන විදියටම තමයි. ඒ හින්දා බහුවචන අනුක්තයට හැරවිච්චි අල් නයන්න යොදලම තමයි පුතේ මේ ගෞරවාර්ථ පදත් ගෞරවාර්ථ පද ඒක වචන උනාට ඒවත් අනුක්තයට නැගෙන්නේ. අර ආඛ්‍යාතයේ තියෙනකොට අපි පාවිච්චි කරන නීතියම තමයි. ඒ කියන්නේ ගෞරවාර්ථයේ යෙදෙනවා නම් ඒ පද අපි ගන්නෙ ආඛ්‍යාතයේ තියෙනකොට බහුවචන විදියට. මෙතෙන්දිත් අනුක්තයට හරවනකොට උක්ත පද ගෞරවාර්ථයේ යෙදෙන ඒවා අල් නයන්න තමයි අපි පාවිච්චි කරන්නේ. මෑණියෝ මෑණියන්. පියානෝ පියාණන්. පුතණුවෝ පුතණුවන්. දියණියෝ දියණියන්. මේ වගේ. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේ බහුවචන විදියටම සලකලා මේ ගෞරවාර්ථ පද ආනයන්න යෙදිලා හැරෙනවා අනුක්තයට. එතකොට පුතේ දැන් අපිට පුළුවන් ඉගෙන ගන්න කර්තෘකාරක කර්මකාරක වාක්‍ය රීතිය. මේකේ වැදගත්ම කොටසක් තමයි අපි අර පළවෙනිම දවසේ කතා කරපු පුරුෂ තුනේ යෙදෙන ආඛ්‍යාත දැනගන්න ඕනි. ඒ වගේම දැන් අපි කතා කරපු මේ උක්ත අනුක්ත ભેදය දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට අපි දැන් කර්තෘකාරක කර්මකාරක ભેදය ගැන කතා කරද්දී මේක පුතේ එච්චර අමාරු නෑ. මම කිව්වා ඔයාට සිංහල භාෂාව කියන එක ජීවිතේ ඔයාට ඉගෙන ගන්න වෙන තාක්කල් කතා කරන්න වෙන තාක්කල් වැදගත් පාඩමක් කියලා. කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරවන්න කියලා තමයි ඔයාලට බොහෝ දුරට විභාගයේදී මුණ ගැහෙන ප්‍රශ්නය වෙන්නේ. හැබැයි පුතේ ඒ විතරක් නෙවෙයි. රචනාවක් ලියනකොට අපි අහපු දෙයක් කරපු දෙයක් කාට හරි කියනකොට එතකොට පොතක් වගේ ලියනවා නම් දෙයක් ගැන විස්තර කරනකොට ඔයාට හරියට මේ කර්මකාරක වාක්‍ය රීතිය අවශ්‍ය වෙනවා. මේ කර්මකාරක වාක්‍ය
වාක්‍යයක් හදාගන්න. එහෙම නැත්නම් කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරවන්න නම් ඔයා දැනගෙන ඉන්න ඕනි ප්‍රධාන රීතීන් හතරක් තියෙනවා. හතරක් තියෙනවා ප්‍රධාන රීතීන්. මොනවද? මේ ටික ලියාගන්න. ඔයා අනිවාර්යයෙන්ම පුතේ කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට නගනවා නම් හරි කර්මකාරක වාක්‍යයක් අමුතුවෙන් ගොඩනගා ගන්නවා නම් හරි ප්‍රධාන නීති හතරකට යටත්ව තමයි ඒක කරන්න අවශ්‍ය වෙන්නේ. අපි හිතමුකෝ අපි කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට නගනවා කියලා. එහෙමනම් ඔයා මුලින්ම ඒ කර්තෘකාරක වාක්‍යයේ තියෙන උක්ත පදය, ඒ කියන්නේ කර්තෘ අනුක්ත බවට හරවන්න ඕනේ. පළවෙනි තරු ලකුණ තමයි කර්තෘ අනුක්ත බවට හරවන්න. දැන් ඔයා අනුක්ත පද දන්නවනේ. ඔයාට තියලා තියෙන වාක්‍යයේ කර්තෘ පදයේ විදිහට තියෙන්නේ මොන පුරුෂයට අයත් මොන පදයක් වුණත් දැන් ඔයා දන්නවා ඒක අනුක්ත පදයක් බවට හරවාගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ඔයාට මේක ලේසි. ඔන්න මුලින්ම වාක්‍ය ගත්තා. ඒකේ කර්තෘ පදය අනුක්ත බවට හැරෙව්වා. ඒක හැමතිස්සෙම කර්තෘකාරක වාක්‍යයක උක්ත වෙලයි තියෙන්නේ. ඒක ඔයා මුලින්ම අනුක්ත කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ එසේ අනුක්ත කරන ලද කර්තෘ පදය ඉදිරියෙන් විසින් නිපාතය තබන්න. එසේ අනුක්ත කරපු කර්තෘ පදය වාක්‍යයේ කර්තෘ පදය ඉදිරියෙන් පුතේ විසින් නිපාතය තියන්න ඕනි. විසින් කියන නිපාතය තියන්න ඕනි. හැම තිස්සෙම කර්මකාරක වාක්‍යයක් ගොඩනගනකොට ඒ කර්මකාරක වාක්‍යවල සම්බන්ධීකාරක නිපාත පදය තමයි විසින් කියලා කියන්නේ. ඒක අත්‍යවශ්‍ය වෙනවා. විසින් නිපාතය තියන්න ඕනි. මේ අපි අනුක්ත කරගත්තු කර්තෘගේ ඉදිරියෙන්. ඒක තමයි ඊළඟ නීතිය. ඊට පස්සේ පුතේ මේ වාක්‍යය යෙදෙන කර්මපදය තියෙනවනේ. කර්මපදය කියන්නේ කර්තෘගේ ක්‍රියාවට යටත් වෙන පදය. ඒක තියෙන්නේ අනුක්ත වෙලානේ. ඒ අනුක්ත වෙලා තියෙන කර්මපදය උක්ත බවට පරිවර්තනය කරගන්න ඕනි තුන්වෙනි පියවර වශයෙන්. අනුක්ත වී තිබෙන කර්මපදය උක්තයක් අපි කර්මපදය ඇක්ටිව් වොයිස් එකට අපි කියන්නේ උක්ත ස්වරූපයට හරව ගන්න ඕනේ. උක්ත ස්වරූපයට හරව ගන්න ඕනේ අනුක්ත වෙලා ඉන්න කර්මපදය. කර්මය උක්ත වෙනවා. ඊට පස්සේ හතරවෙනි එක තමයි මේ උක්ත කරපු කර්මයට අනුව ආඛ්‍යාතය තියන්න ඕනේ. උක්ත කරපු කර්මයට අනුව ආඛ්‍යාතය තියන්න ඕනේ. දැන් අපි සාමාන්‍ය වාක්‍යවලදී සාමාන්‍යයි කියලා මං කිව්වේ පැසිව් වොයිස්. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යවලදී හැම තිස්සෙම ආඛ්‍යාතය තිබ්බේ පුතේ කර්තෘට අනුව. හැබැයි කර්මකාරක වාක්‍යයේදී ආඛ්‍යාතය තියන්න ඕනි පුතේ කර්මයට උක්ත කරපු කර්මයට අනුකූල වනසේ තමයි අපි තියන්න ඕනි ආඛ්‍යාතය. උක්ත කරපු කර්මයට අනුව ඒකට ගැළපෙන ආඛ්‍යාත පදයක් තමයි තියන්න ඕනි. අර පුරුෂ තුනේම උක්ත පද සලකලා බලලා මතකයට අරගෙන. එහෙම ආඛ්‍යාතය තියෙනකොට කර්මපදය මොන පුරුෂයේද? ඒ වගේම ඒක වචනද බහු වචනද? ස්ත්‍රීලිංගද පුරුෂලිංගද? මේ වාක්‍ය අයිති වෙන්නේ මොන කාලයටද කියන එක සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම කර්ම උක්ත කරපු කර්මයට අනුව ආඛ්‍යාතය තියෙනකොට පහත දැක්වෙන කරුණු ගැන සැලකිලිමත් විය යුතුයි කියලා ලියාගන්න. දැන් උක්තයට අනුව ආඛ්‍යාතය තියන්න ඕනි කියන එකනේ සාමාන්‍ය නීතිය සිංහල භාෂාවේ. එතකොට උක්ත වෙලා තියෙන මෙතන කර්මපදයනේ.
උක්ත කළ කර්මයට අනුව තමයි එතකොට ආඛ්‍යාතය තියන්න ඕනේ මේ කර්මකාරක වාක්‍ය ගොඩනැගීමේදී. එසේ සිදු කිරීමේදී වාක්‍ය අයත් වන කාලය, ඊට පස්සේ මේ කර්මපදේ උක්ත වෙලා තියෙන කර්මපදයේ ශ්‍රීලිංගද පුරුෂලිංගද කියන එක, මේ උක්ත වෙලා තියෙන කර්මපදය ඒක වචනද බහුවචනද කියන එක, සහ මේ උක්ත වෙලා තියෙන කර්මපදය මොන පුරුෂයට අයිති එකක්ද කියන එක ගැන සැලකිලිමත් විය යුතුය. මං හිතනවා ඔයාට පැහැදිලි කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම දැන් කියලා ඉවරයි කොහොමද මේ කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයකට හරවා ගැනීමේදී ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු සේරම. දැන් තියෙන්නේ අපිට වාක්‍ය හරවන්න. දැන් තියෙන්නේ පුතේ වාක්‍ය හරවලා බලන්න. අපි ගමුකෝ සාමාන්‍ය වාක්‍යයක්. කර්මපදයක් සහ කර්තෘපදයක් තියෙන සාමාන්‍ය වාක්‍යයක් ගමු. අම්මා බත් උයයි. ලේසියෙන් දැන් මුලින්ම ලේසි වාක්‍යකින් තමයි අපි මේක ඔලුවට දාගන්න ඕනේ. මොකද දැන් ටිකක් විස්තර කරා අපි දැන් වාක්‍යයකට දානකොට මේක කොයිතරම් දුරට පහසුද කියලා බලන්නකෝ. ඒකයි මම මුලින්ම කිව්වේ මේක ලොකුවට අමාරුයි කියලා පුතේ හිතට ගන්න එපා. මේක අමාරු පාඩමක් නෙවෙයි. හැබැයි හැමදාම සිංහල භාෂාව පවතින තාක්, සිංහල භාෂාව ඔයා පාවිච්චි කරන තාක් ඔයාට වැදගත් වෙනවා. අම්මා බත් උයයි. ඔන්න දැන් මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ පුතේ, අපි දන්නවා. මේක දන්නවා. ආයිත් මතක් කරගන්න ඕනේ වාක්‍යයක අංග ටික. මේකෙදී අපිට ඒක වැදගත් වෙනවා. මොකද මම දැන් කියන්නේ වාක්‍ය අංගයේ නමනේ. එතකොට ඔයා දැනගන්න ඕනේ ඒක කර්මකාරකයේදී තියන්න ඕනේ අදාළ ස්වරූප වලින් තියන්න. එතකොට මේ අම්මා බත් උයයි කියන වාක්‍යයේ මොකද්ද පුතේ කර්තෘපදය? කර්තෘපදය තමයි අම්මා. කර්මපදය තමයි බත්. ආඛ්‍යාත පදය තමයි උයයි කියලා කියන්නේ. ඒ කියන්නේ ක්‍රියාව ඇතුළත් පදය. අම්මා බත් උයයි. එතකොට දැන් අපි කියවනේ නීති ටික සේරම දැන් කර්මකාරකයට හරවනකොට ඔන්න දැන් අපි මේ නීති එක මේ පුංචි වාක්‍යෙට අපේ මතක තියාගැනීමේ පහසුව සඳහා ඇප්ලයි කරනවා දානවා. අම්මා කියන පදය තමයි කර්තෘපදය. ඔන්න දැන් අපි කර්තෘපදය අනුක්තයට හරව ගන්න ඕනේ. අනුක්ත කරන්න ඕනේ. මං කිව්වා අපි දන්න අම්මා කෙනෙක් කියලා නෙවෙයිනේ මෙතන තියෙන්නේ, අම්මා කියලානේ කියන අනිවාර්යයෙන්ම මේ අපේ අම්මා ගැන අපි කියන්නේ. දන්න ඒක වචන පදයක් නම් ප්‍රථම පුරුෂයේ යෙදෙන අනිවාර්යෙන්ම ඒ පදේ විදිහටමයි පවතින්නේ. අනුක්ත වුණා කියලා අපි හිතින් දන්නවා වුණාට ඒක භෞතික වශයෙන් කිසිම එකතු කිරීමක් හෝ අඩු කිරීමක් හෝ වෙනස් කිරීමක් හෝ අදාළ පදයට සිද්ධ වෙන්නේ නැහැ පුතේ. එතකොට අම්මා කියන පදය අම්මා විදියටම අනුක්තයට නැගෙනවා. ඊට පස්සේ ඒක ඉදිරියෙන් අනුක්ත කරාට පස්සේ උක්ත පදය එහෙවත් කර්තෘ පදය ඒ ඉදිරියෙන් තියන්න ඕනේ විසින් නිපාතය. අම්මා විසින්. එතකොට බත් කියන පදය බත් කියලා කියන්නේ මෙතන කර්ම පදය. ඒක අනුක්ත ස්වරූපේනොයි තියෙන්නේ. ඒ වගේම තමයි පුතේ ඔය ප්‍රථම පුරුෂයේ කොහොමත් පණ නැති. ඒ කියන්නේ අප්‍රාණවාචී පද ගොඩාක් වෙලාවට කිසි වෙනසක් වෙන්නේ නැහැ. කර්තෘ ඒ කියන්නේ කර්මකාරකයේ යෙදෙද්දිත් ඒ කියන්නේ අනුක්ත කළා කියලා කිසි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා බත් කියන පදයක් බත් විදිහටම යෙදෙනවා. එතකොට
බත් කියන පදයට අනුව තමයි දැන් ඔන්න අපි ආඛ්‍යාතය තියන්න යන්නේ. හැබැයි කර්මකාරක ස්වරූපයෙන් ආඛ්‍යාතය තියන්නත් ඕනි. කර්මකාරක ස්වරූපය වෙන්නත් ඕනි මේ ආඛ්‍යාතේ. එතකොට බත් කියලා කියන්නේ අප්‍රාණවාචී පදයක්, කිසි ප්‍රශ්නයක් නැහැ. ජී කියලා තමයි අපි ඉවර කරන්නේ. ලබ ධාතුව එකතු කරන්න ඕනේ අපි කර්මකාරකයේ හින්දා. එහෙනම් ලබයි කියලා තියෙනවා. එතකොට මේ වාක්‍යයේ ආඛ්‍යාතයේදී අපි මේ වාක්‍යයේ කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕනි කිව්වනේ. අම්මා බත් වේයි කියලා කියන්නේ වර්තමාන කාල වාක්‍යයක්. හරි. එහෙනම් ජී වලින් තමයි ඉවර වෙන්න ඕනි කියලා අපි දන්නවා. ඒ වගේම බත් කියලා කියන්නේ අප්‍රාණවාචී නිසා අපි ආව ගන්න ඒක වචන විදියට. ඒ කියන්නේ අප්‍රාණවාචී පද අපි බහුවචන විදියට සලකලා ඒවට ආඛ්‍යාත තියන්න යන්නේ නැහනේ. ඒක නිසා බත් කියන පදේ ඔන්න අපි අප්‍රාණවාචී නිසා ඒක එක වචන ස්වරූපයෙන් අරගෙන තමයි ආඛ්‍යාතය තියන්නේ. ඔන්න ඒකත් එහෙනම් ඊයේ කියලා ඉවර කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ශ්‍රීලිංග පුරුෂලිංග ભેදයක්වත් නැහැ මේ අප්‍රාණවාචී පදවලට. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැතුව උයනු ලබයි කියලා තියන්න පුළුවන්. ඔන්න දැන් අපි හදාගත්තු වාක්‍ය පල්ලෙහා තියෙනවා. අම්මා විසින් බත් උයනු ලබයි. අම්මා විසින් බත් උයනු ලබයි. මේකේ දැන් අනුක්ත කළා කියලා අම්මා කියන කර්තෘ පදේවත් උක්ත කළා කියලා බත් කියන කර්ම පදයවත් වෙනසකට භාජනය වුන්නේ නැහනේ පුතේ. වෙනස් වුන්නේ නැහනේ. අපි හැම වෙනස් වෙන වාක්‍යකුත් බලමු. එතකොට ඔයාට මේක මතක තියාගන්න ගොඩක් පහසුයි. එහෙම වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනස් වෙනවනේ ඉතින්. බොහෝ පද එහෙම වෙනස් වෙනවා. දැන් ඉස්සෙල්ලා අපි පද උක්ත අනුක්ත ભેදය කතා කරද්දී ඔයාට ඒක පැහැදිලි වෙන්න ඇති. බොහෝමයක් පද එහෙම වෙනස් වෙනවා. ගුරුවරු ළමයින් හික්මවති. ගුරුවරු ළමයින් හික්මවති. ඔන්න වාක්‍ය. හික්මවනවා කියලා කියන්නේ කීකරු කරනවා, එහෙම නැත්නම් විනයානුකූලව ළමයිව පුරුදු පුහුණු කරනවා කියන එකනේ. ගුරුවරු ළමයින් හික්මවති. එතකොට මේකේ කර්තෘ පදය මොකද්ද? ගුරුවරු කියන එක. ඔන්න දැන් මේ නීති ටිකට අනුව මුලින්ම කර්තෘ පදය අනුක්ත ස්වරූපයට හරව ගන්න ඕනේ. ගුරුවරු කියන එක අනුක්ත ස්වරූපයට හැරුවහම කොහොමද පුතේ එන්නේ? කොහොමද එන්නේ? ගුරුවරුන් කියලානේ. ගුරුවරුන් කියලා. ගුරුවරු කියන එක අනුක්ත වුනහම ගුරුවරුන්. එතකොට මේ ගුරුවරුන් කියන එක ඉදිරියෙන් තියන්න ඕනේ අපි විසින් නිපාතය. ගුරුවරුන් විසින් ළමයින් හික්මවයි කියලානේ හික්මවති කියලානේ තිබුණේ. ඊට පස්සේ ළමයින් කියන පදය තමයි මෙතන කර්ම පදය. ළමයින් කියන එක තමයි කර්ම පදය. කර්ම පදය උක්ත කරාම කොහොමද දෙන්නේ? ළමයින් කියන එක උක්ත කරාම මොකද්ද පුතේ? ළමයි වෙනවනේ. ළමයින් ළමයි වෙනවා. එතකොට ළමයි මෙතෙන්ට අපි ළමයින් කියන එක ළමයි විදිහට උක්ත කරලා තියෙනවා. ඊට පස්සේ මේ උක්ත කරපු කර්ම පදයේ තියෙනවනේ ළමයි කියන එක. ඒකට අනුවනේ අපි ආඛ්‍යාතයේ තියෙන ඕනි ක්‍රියාව අවසානයේ තියෙන ඕනි වාක්‍යය. අපි බලනවා කොහොමද? බහුවචන පදයක්. ඒ නිසා තී වලින් තමයි ඉවර වෙන්න ඕනි. ශ්‍රීලිංග පුරුෂලිංග ભેදයක් නැහැ. ඒ නිසා ගැටලුවක් නැහැ. ඊට පස්සේ වාක්‍ය වර්තමාන කාල. දැන් හික්මවනවනේ ගුරුවරු ළමයිව. එතකොට ප්‍රශ්නයක් නැහැ තී වලින් තමයි ඉවර වෙන්න ඕනේ. අපි දන්නවා ප්‍රථම පුරුෂයි. ඒ නිසා ආඛ්‍යාතය ඉවර වෙන්න ඕනේ තී වලින්. ලබ ධාතුව එකතු වෙන්න ඕනේ අනිවාර්යෙන්ම කර්මකාරක වාක්‍යයක් හින්දා මේක. එහෙනම් හික්මවනු ලබති. ගුරුවරුන් විසින් ළමයි හික්මවනු ලබති.
ඔන්න පුතේ වාක්‍ය. ගුරුවරුන් විසින් ළමයි හික්මවනු ලබති. මොකද්ද තිබ්බ කර්තෘකාරක වාක්‍ය? ගුරුවරු ළමයින් හික්මවති. ගුරුවරු ළමයින් හික්මවති. ඒක තමයි කර්මකාරකයට හැරෙන්නේ. ගුරුවරුන් විසින් ළමයි හික්මවති. ගුරුවරුන් විසින් ළමයි හික්මවති කියලා. පැහැදිලිද පුතේ? පැහැදිලිද ඔයාට? ඔව් මෙච්චර ටීචර්. වෙලා අපි කතා කරපු දේවල් හරි. එහෙනම් ඔයා දැන් ලියනවද නැත්නම් රෙකෝඩින් එකක් දාගෙන නෝට් එක පස්සේ ලියනවද පුතේ? කොහොමද ඔයා සාමාන්‍යයෙන් කරන්නේ? නෝට් එක පස්සේ ලියනවා. හරි. එහෙනම් ඔයා මේ විදියට ලියා ගන්න. කර්තෘකාරක වාක්‍යයක්. කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට නැගීමේදී කර්මකාරකයට නැගීමේදී ප්‍රධාන කරුණු 4ක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ප්‍රධාන කරුණු 4ක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. 1. වාක්‍යයේ කර්තෘපදය අනුක්ත ස්වරූපයට හරවන්න. වාක්‍යයේ කර්තෘපදය උක්ත වෙලා තියෙන එක වාක්‍යයේ උක්ත වී තිබෙන කර්තෘපදය අනුක්ත ස්වභාවයට හරවන්න. වාක්‍යයේ උක්තව තිබෙන කර්තෘපදය අනුක්ත භාවයට හරවන්න. 2. එසේ අනුක්ත ලෙස තබන කර්තෘ ඉදිරියෙන් විසින් නිපාතය තබන්න. එසේ අනුක්ත ලෙස හැර වූ කර්තෘපදය ඉදිරියෙන් විසින් නිපාතය තබන්න. 3. වාක්‍යයේ අනුක්ත ස්වරූපයෙන් ඇති කර්මපදය අනුක්ත ස්වරූපයෙන් ඇති කර්මපදය උක්ත ස්වභාවයට හරවන්න. උක්ත කරන්න. වාක්‍යයේ අනුක්ත ස්වභාවයෙන් ඇති කර්මපදය උක්ත ස්වභාවයට නගන්න. 4. එසේ උක්ත කරන ලද කර්මයට අනුව ආඛ්‍යාතය තබන්න. එසේ උක්ත කරන ලද කර්මයට අනුව ආඛ්‍යාතය තබන්න. ඊට පස්සේ ඔයා පහලින් ඡේදකින් ලියන්න. එසේ උක්ත කරන ලද කර්මපදයට අනුව ආඛ්‍යාතය තැබීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. එසේ උක්ත ස්වරූපයට හරවන ලද කර්මපදයට අනුව ආඛ්‍යාතය තැබීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. මොනවද? වාක්‍යය අයත් වන කාලය. වාක්‍යය අයත් වන කාලය අතීත, වර්තමාන හෝ අනාගතද යන වග. ඒ කියන්නේ කොයි කාලයටද මේ වාක්‍ය කොයි කාලයටද අයිති වෙන්නේ කියන එක. වාක්‍යය අයත් වන කාලය. 2 තමයි උක්ත කරන ලද කර්මපදය අයත් වන පුරුෂය. උක්ත කරන ලද කර්මපදය අයත් වන පුරුෂය මොකක්ද කියන එක.
උක්ත කරන ලද කර්මපදය අයත් වන පුරුෂය කුමක්ද යන වග. 3 තමයි උක්ත කරන ලද කර්මපදය ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද යන වග. එහෙම නැත්නම් උක්ත කරන ලද කර්මපදය අයත් වන ලිංගය. උක්ත කරන ලද කර්මපදය අයත් වන ලිංගය. ඒ වගේම ඔයා සැලකිලිමත් වෙන්න ඕනි උක්ත කරන ලද කර්මපදය ඒක වචනද බහු වචනද යන වග. මොකද ඒක වචන පදයකට ආඛ්‍යාතය තියෙන විදිහට නෙවෙයි අපි බහු වචන පදයකට ආඛ්‍යාතය තියන්නේ පුතේ. ඒ නිසා තමයි අපි බහුවචන පදයකට ආඛ්‍යාතය තියෙන විදිහට නෙවෙයි ඒක වචන පදයකට ආඛ්‍යාතය තියන්නේ. ඒක නිසා අපි අනිවාර්යෙන්ම මේ අපි උක්ත කරගත්තු කර්මපදය ඒක වචනද බහුවචනද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක වචනද බහුවචනද කියන එක. උක්ත කරගත් කර්මපදය ඒක වචනද බහුවචනද යන වග. තව එකක් තමයි එසේ උක්ත කරගන්නා ලද කර්මපදය ප්‍රාණවාචී පදයක්ද අප්‍රාණවාචී පදයක්ද? මොකද සමහර වෙලාවට අපි ප්‍රාණවාචී පදවල ආඛ්‍යාතය තියෙන විදිය වෙනස්, අප්‍රාණවාචී පදවල ආඛ්‍යාතය තියෙන විදිය වෙනස්. මොකද අප්‍රාණවාචී පදවල අපි ඒකවචන බහුවචන ભેදය සලකන්නේ නැහැ. හැබැයි අපි ප්‍රාණවාචී පදවල අනිවාර්යයෙන්ම ඒකවචන බහුවචන ભેදය සලකනවා. ඒක නිසා උක්ත කරගත්තු කර්මපදය අප්‍රාණවාචී පදයක්ද ප්‍රාණවාචී පදයක්ද කියන එකත් ඔයා සැලකිල්ලට ගන්න ඕනි. එහෙනම් දැන් පැහැදිලි ඇති 4 වෙනියට අපි උක්ත කරගත්තු කර්මයට අනුව ආඛ්‍යාතය තියෙනවා. ඊට පස්සේ ඒක යටතේ තව කරුණු 5ක් විතර සැලකිලිමත් වෙනවා. ඒ පදය කර්මපදය උක්ත කරපු කර්මපදය අයිති වෙන පුරුෂය. ඒ උක්ත කරපු කර්මපදය අයිති වෙන්නේ ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද. ඒ උක්ත කරපු කර්මපදය ප්‍රාණවාචීද අප්‍රාණවාචීද. ඒ උක්ත කරපු කර්මපදය ඒක වචනද බහුවචනද. ඒ වගේම වාක්‍යය කියන ක්‍රියාව සිද්ධ කරලා තියෙන්නේ අතීත කාලද වර්තමාන කාලද අනාගත කාලද. ඔය කියන පහ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි. අන්න එහෙම සැලකිලිමත් වුණාට පස්සේ ඔයා අතින් ඊටාම නිවැරදි කර්මකාරක වාක්‍යයක් ගොඩනගෙනවා පුතේ. ඔයා අතින් ඊටාම නිවැරදි කර්මකාරක වාක්‍යයක් ගොඩනගෙනවා. ඔන්න ඔයා ඊළඟ පාර සිංහල පන්තියට එනකොට මම දැන් මේ කියන වාක්‍ය ටික කර්මකාරකයට හරවගෙන එන්න ඕනේ උඩ නෝට් එක බලලා. උඩ නෝට් එක ලියලා ඒක බලලා ඊට පස්සේ දැන් මම කියන වාක්‍ය ටික ඔයා කර්මකාරකයට හරවගෙන එන්න ඕනි. 10ක් විතර දෙන්න. 1 බලල්ලු සිය ආහාරය සඳහා මීයන් අල්ලයි. බලල්ලු ආහාර සඳහා මීයන් අල්ලයි. 1 බලල්ලු ආහාර සඳහා මීයන් අල්ලයි. 2 දෙමව්පියෝ දරුවන් යහමග යවයි. දෙමව්පියෝ දරුවන් යහමග යවයි. 2 තමයි දෙමව්පියෝ දරුවන් යහමග යවයි. 3 මම විභාගය සඳහා පොත් පාඩම් කරමි. මම විභාගය සඳහා පොත් පාඩම් කරමි. 3
මම විභාගය සඳහා පොත් පාඩම් කරමි. 4. ගුරුතුමිය අපට පාඩම් උගන්වයි. ගුරුතුමිය අපට පාඩම් උගන්වයි. 5 වෙනි වාක්‍ය. තාත්තා මිදුලේ අඹ පැලයක් සිටුවීම සඳහා වලක් හැරුවේය. තාත්තා මිදුලේ අඹ පැලයක් සිටුවීම සඳහා වලක් හැරුවේය. 5 වෙනි වාක්‍ය. තාත්තා මිදුලේ අඹ පැලයක් සිටුවීම සඳහා වලක් හැරුවේය. 5. 6. අම්මා අලුත් කොස්සෙන් මිදුල අතු ගාන්නීය. කොස්සෙන් මිදුල අතු ගන්න නෑනේ. ඉදලෙන් කියලා දාමුකෝ කැත්තයිනේ. අම්මා අලුත් ඉදලෙන් මිදුල අතු ගාන්නීය. අපි වාක්‍යවල අර්ථය ගැනත් සැලකිලිමත් වෙන්න බෑ නේද? අර කියපු කාරණා හැම එකක්ම වගේම වාක්‍යයක් කියලා කියන්නේ ඉතින් පුතේ අර්ථවත්ව ගොඩනගෙන්න ඕනි එකක්නේ. ඒක නිසා ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනි. අම්මා අලුත් ඉදලෙන් මිදුල අතු ගාන්නීය. ඒක තමයි 6. 7. හොඳ ළමයා නිතර පොත් පාඩම් කරයි. හොඳ ළමයා නිතර පොත් පාඩම් කරයි. අපි මෙහෙම කියමුකෝ. හොඳ ළමයා නිතරම පොත් පාඩම් කරයි. හොඳ ළමයා නිතරම පොත් පාඩම් කරයි. ඒක තමයි 7 වෙනි වාක්‍යය. 8. තාරකාවෝ අහසේ පායති. තාරකාවෝ අහසේ පායති. 8. තාරකාවෝ අහසේ පායති. හරි. 9 තමයි ගායිකාවක් වේදිකාව මත සුමිහිරි ගී ගයයි. ගායිකාවක් වේදිකාව මත සුමිහිරි ගී ගයයි. සුමිහිරි කියන්නේ ගොඩාක් මිහිරි. ඔයා දන්නවනේ. ඊටාම මිහිරි කියන එක තමයි අපි සුමිහිරි කියලා කියන්නේ. උපසර්ගනේ. උපසර්ගයක් සූ කියන්නේ. ඒක දැම්මට පස්සේ මිහිරි කියන පදයට තවත් මිහිරි කියලා තමයි අර්ථ ගැන්වෙන්නේ. සුමිහිරි කියන්නේ එතකොට ඊටාම මිහිරි, ගොඩාක් මිහිරි කියන එක. ගායිකාවක් වේදිකාව මත සුමිහිරි ගී ගයයි. 10 වෙනි වාක්‍ය අන්තිම වාක්‍ය ජනාධිපතිතුමා පෙරේදා රෑ ජාතිය ඇමතුවේය. ජනාධිපතිතුමා පෙරේදා රෑ ජාතිය ඇමතුවේය. පෙරේදා රෑ තමයි ඇමතලා තියෙන්නේ. හරි පුතේ. ඔය වාක්‍ය 10 ඔයා වැරදි නැතුව මං අර කියපු නෝට් එක පුතේ මුලින් ලියා ගන්න. එතකොට ඔයා දන්නවනේ මේ වාක්‍යවල නීති ටික දැන් ඔයාලට ගොඩක් මතක හිටිලත් ඇති. අපි පුනා කිව්වනේ, කතා කරානේ ගොඩක්. ඒක නිසා මතක හිටිලත් ඇති. ඒ මතකයක් පාවිච්චි කරලා
නෝට් එකක් ලියාගෙන ඔයා උත්සාහ කරන්න මේ වාක්‍ය 10 හරියට කර්මකාරකයට හරවන්න. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්. මේ පාඩම හොඳින් අවබෝධ කරගත්තා නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න පුළුවන් පුතේ. එහෙම ඔයාට මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් ඔයා මේ වාක්‍ය හදාගෙන යද්දී ඔයාට ඒ ගැටලුව මතුවෙනවා. අන්න ඒකයි මට වෙන්න ඕනේ දේ. එතකොට ඔයාට පුළුවන් මගෙන් ඒ ගැන අහන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. මේ පාඩම ඔයා අද හරියට ඉගෙන ගත්තොත් මේ අද කියන්නේ ඉතින් මේ වාක්‍ය ටික හදන වෙලාවට හරි ඔයාට තියෙන ගැටලු සේරම निराකරණය කරගෙන ඔයා හරියට ඔලුවට දාගත්තොත් ඔයා කවදා හරි දවසක සිංහල ඉගෙන ගන්නා තාක් සිංහල කතා කරන තාක් ඔයාට මේ පාඩම වැදගත් වෙනවා පුතේ. හරි. අපි ඉක්මනින් සාහිත්‍ය පාඩමකුත් කතා කරමුනේ. එහෙනම් ඉන්නකෝ. පුතාට මේක ඇහෙනවද බලන්න. ඇහෙනවද? ඇහෙනවද පුතේ? නෑ ටීචර්. ඇහෙන්නේ නැද්ද? කවියක් යනවා ඇහෙන්නේ නැද්ද? නෑ. හරි පොඩි වෙලාවක් දෙන්න පැටියෝ. මේ රට මගේ රට ඔයාට දැන් මම ඇහෙයි? ඉපදුණු රට හැදෙන වැඩෙන රට මගේම ඇහෙනව මව් නේද රට. පුතේ? අද අපි කතා කරන්න යන්නේ මගේ රට ගැන, අපේ රට ගැන. කිඩ්මිනි හිමීට ඇහෙනවද? ඇහෙනවා හා මං ටිකක් වැඩි කරන්න. අපේ රට තමයි ශ්‍රී ලංකාව. මං වැඩි කරන්නම්. අපේ මව්බිම. අපේ රට ගැන ලස්සන කවි ලියලා තියෙනවා. රටේ ලස්සන ගැන, ඇහෙනව නේද? මිනිස්සුන්ගේ තියෙන හොඳ ගතිගුණ ගැන, ඔව් ඒ ටීචර්. වගේම රටේ අරාජික කාලයේදී මිනිස්සුන්ව කොහොමද ගොඩගන්නේ කියන එක මේ හැමදේම කවියෙන් ලියවිලා තියෙනවා. අපි යන්න හදන්නේ අද පුතේ ඉස්කෝලේ මේ පාඩම කරාද? ඔව් ටීචර්. හා එහෙනම් අහගමුකෝ. මගේ රට ගැන කියවෙච්ච ලස්සන ගීත, කවි බලන්න. අද අපේ පාඩම තමයි සිංහල භාෂාව 9 වෙනි ශ්‍රේණියට අදාළව තියෙන පිටු අංක 49 සිට 54 දක්වා දිව යන පාඩම. ඒ
මගේ රට මට අගී. වන්දා විජය පද අකනිට පද හිම්මේ සින්දාහල එතෙක් විපුසිරිලක් අම්මේ. පුතේ මේක ටිකක් අමාරු වචන තිබුණාට මේක ලස්සන කවි පන්තියක් මගේ රට ගැන කියවෙන. දැන් මේ විජය දද බඳිනවා කියලා කියන්නේ ජය කොඩි බඳිනවා කියන එක. එතකොට විපු අ, සිඳිනවා කියන්නේ මේ සතුරු ආක්‍රමණ නැති කරනවා කියන එක. අන්දා ඔබගේ සිතියම හද මිනි බැම්මේ. අන්දා ඔබගේ සිතියම හද මිනි බැම්මේ. හදවත නැමැති මිනි බැම්මේ ලංකාවේ සිතියම අඳිනවා. ඔබගේ සිතියම කියලා මෙතන කියන්නේ ඔබ කියලා කියන්නේ මගේ රටට එහෙම නැත්නම් ලංකාවට පුතේ. එතකොට ඔබගේ සිතියම හද මිනි බැම්මේ අඳිනවා කියන්නේ හදවත නැමැති මිනි බැම්මේ ලංකාවේ සිතියම ඇඳ ගන්නවා කියන එක. කියන්නේ මේ ලංකාවේ සිතියමේ හැඩය පවා හොඳින් මතක තියාගන්නවා. හදවත ඇතුලේ තියාගන්නවා කියන එකනේ. එතකොට හදවත මිනි බැම්ම මැණික් වලින් කරපු බැම්මකට හදවත රූපකාර්තවත් කරලා තියෙනවා. ඔයා දන්නවනේ උපමා රූපක. අපි මේකත් ඉගෙන ගමුකෝ. උපමා රූපක කියලා දෙවර්ගයක් තියෙනවා. මේ දෙකම අර්ථාලංකාර භාෂාවේ යෙදෙන. භාෂාවේ කවිවල, හින්දුවල, එහෙම නැත්නම් වෙන සාහිත්‍ය අංගවල යෙදෙනවා මේ උපමා රූපක කියන දෙකම පුතේ. එතකොට උපමාවක් කිව්වම ඒක මොකක් හරි වස්තුවකට උපමා කරනවා. ඒ වගේ කියලා කියනවා. ඒක අපිට අඳුරගන්න පුළුවන් උපමාවක් නම් මෙන්, සේ, වැනි, බඳු, විලස්, අයුරු, එක් වගේ මෙන්න මේ වගේ මොකක් හරි නිපාත උපමාවාචී කුමක් හෝ නිපාත පදයක් යෙදලා තියෙනවා. එහෙම යෙදලා තියෙනවා නම් අපි ඒකට කියනවා උපමාවක් කියලා. හැබැයි එහෙම උපමාවාචී නිපාත පද මම දැන් කියපු මෙන්, සේ, වැනි, බඳු, විලස්, අයුරු වගේ මේ වගේ කියන නිපාත පදයක් නොයේදී කිසියම් දෙයකට කිසියම් දෙයක් වගේ කියන අර්ථය ගැන්විලා තියෙනවා නම් අර සිතියම් කරමි මගේ හද මිනි බැම්මේ වගේ. මගේ හදවත නැමැති මිනි බැම්ම කියන එක හදවත් මිනි බැම්ම කියලානේ තියෙන්නේ. හදවත මිනි බැම්මේ. එතකොට අන්න ඒ වගේ අර මම ඉස්සෙල්ලා කියපු උපමාවාචී පදයක් නොමැතිව තියෙනවා නම් ඒක රූපකයක් පුතේ. රූපකයෙන් කෙරෙන්නේත් උපමාවෙන් කෙරෙන්නේත් කිසියම් පරිසරයේ තියෙන හෝ අපි කතා කරන වස්තු විශ්ය කරගත්තු වස්තුවට වඩා හොඳ ඒ වගේම වටිනාකමින් වැඩි ලස්සනින් වැඩි සුන්දරත්වයෙන් වැඩි දෙයකට ඒ වගේ කියලා උපමා කරන එක තමයි. හැබැයි රූපකයකදී අර මං කලින් කියපු උපමාවාචී පද එකක්වත් වැටෙන්නේ නැහැ. හැබැයි උපමාවකදී ඒ උපමාවාචී නිපාත පද එකක් හෝ යෙදිලා තමයි උපමාවක් ගැන්වෙන්නේ. එතකොට දැන් මේකෙදි මේ හදවත් මිනිබැම්මේ ලංකාවේ සිටියන් ඇඳ ගන්නවා කියලායි කියන්නේ. වැන්දා මෙන්න මුදුනත් නගමින් දැම්මේ. ඒක තේරෙනවනේ පුතේ. මුදුනත් නගමින් කියලා කියන්නේ නළල මත. අත මුදුනේහි තබා. ඒ කියන්නේ හිස් මුදුනට ආසන්නව අත් දෙක නළලේ බැඳගෙන නළලටත් උඩින් තියාගෙන මගේ රටට වඳිනවා කියලායි කියන්නේ. කරුණා මහිම කොයි තරමද කිවොත් නොවේ. මෙවුනා මහා ගංගාවල් ලෙසින් නිබේ. ඔන්න පුතේ. දැන් ලංකාවේ තියෙනවානේ ගොඩාක් ගංගා. ඔන්න දැන් ප්‍රධාන ගංගා 4ක් තියෙනවා සමනල කන්දෙන් එන. මහවැලි කැලණි කළුවලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා.
කඳු හෙල් පැණිතලා හෙල් අතරින් රිංගා ඒවා ගලයි මිනිකැට මුතු කැට හංගා කියලානේ කියන්නේ නේද? එතකොට මිනිකැට දියාට හංගලා මේ ගංගා ටික ගලනවා මොනවාද? මහවැලි කැලණි කළු බලවේ. මහවැලි ගඟ, කැලණි ගඟ, කළු ගඟ සහ බලවේ ගඟ. මේවා තමයි ප්‍රධාන ගංගා. ඊට අමතරව මැණික් ගඟ. එතකොට අපි තව ගොඩාක් ගංගා නේද? දැන් කළු ගඟ ගත්තත් ඒකට වැටෙන ගංගා ගොඩක් තියෙනවා. මහවැලි ගඟ ගත්තත් ඒකට වැටෙන ගංගා ගොඩක් තියෙනවා. එතකොට බලවේ ගඟ ගත්තත් එහෙමයි. එතකොට දිගම ගඟ තමයි මහවැලි ගඟ. එතකොට ඔය මල්ලතු ඔය තව බෙලිහුල් ඔය මේ වගේ පුංචි පුංචි අතු ගංගා මේකට වැටෙනවා. ඒ වගේ දැන් වේගඟ වැටෙනවා කළු ගඟට. ඊට පස්සේ රතු ගඟ කියලාත් එකක් තියෙනවා. ඒකත් වැටෙනවා කළු ගඟට. මේ වගේ ගංගා සීතාවක ගඟ වැටෙනවා කැලණි ගඟට. ඉතින් මේ වගේ ගංගා ගොඩක් තියෙනවා. මොකද්ද පුතේ කවියා හරි අපූර්වට කියනවා මෙච්චර මේ ගංගා කියලා කියන්නේ මේ රට ඇතුලේ තියෙන මොනවද? ලංකාවේ කරුණා ගුණය කොච්චරද කියලා කියනවා නම් ඒවා හරියට ගංගාවල් වගේම වුණා. හරිම ලස්සනයි නේද? කරුණාවන්තයි අපේ රට මොකද ස්වභාව සෞන්දර්යාත්මක වශයෙන් අපිට හම්බ විය යුතු හැම සම්පතක්ම මනුස්සෙක් විදියට තියෙන්න ඕනි හැම සම්පතක්ම වතුර ටිකද පිරිසිදු වාතය වනාන්තර පද්ධතිය එතකොට ඕනම දෙයක් වැටිච්ච තැන පැලවෙන සරුසාර පොළව මේ හැම එකක්ම ලංකා මාතාව විසින් අපිට ලබා දීලා තියෙනවා. ඒක මොන වගේද හරියට මේ ගංගාවල් ටික විදියට මැවිලා තියෙන්නේ ලංකාව විසින් ලංකාවේ ජීවත් වෙන අපිට දීපු කරුණාව කියලා කවියා කියනවා පුතේ. යුනා බසින දියරක් පැවරුණොත් මොබේ මරණාසන්න හුස්මට මුත් ආසී ලැබේ. ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුව තමයි අපේ ලක්මාව ගැන මෙහිම කිව්වේ. හදවත නැමැති මිනි බෙම්මෙහි ඇති සිතීමක් ලෙස වර්ණනා කරමින් ඔය ටිකත් මාතෘභූමියට අහගන්නකෝ. නමස්කාරය කරන බව කවියා කියනවා. ඒ වගේම ලක්මාවගේ කරුණාව නැමැති දියදහර මහා ගංගාවන් වෙලා ගලා බසින බවත් කවිය සඳහන් කරනවා. ඒ ගලා බසින දිය බිඳකින් මරණාසන්න අයෙකුට උනත් ආශිර්වාද ලැබෙන බව කුමාරතුංග මුනිදාසගේ කවියේ අර්ථය නම් පුතාට තේරෙනව නේද? ඒක මං හිතනවා ගැටලුවක් නෑ කියලා හරිම සරලයි. අර මේ අයන්න වෙනුවට අයන්න හදලා තියෙන කරුණාම පුතේ කරන්න විශේෂ අර්ථයක් නැහැ. ඒ කවියේ වචනාර්ථයෙන්ම තමයි ගැබ් වෙලා තියෙන්නේ. මේ කවියේ ගැටලුවක් නැහැ. ඒක ඔයාට මං හිතනවා පැහැදිලි කියලා කුමාරතුංග මුනිදාසයන්ගේ කවිය.
පොඩ්ඩක් ඉන්න පුතේ තප්පරයක් දෙන්න මට.